බලන්න ට්‍රැක් එක. ඔන්න බලාගෙන ට්‍රැක් එක තියෙන විදිය ලස්සනට. අපිට මෙතනින් ගානට ස්ලෝලි වාහනේ බස්සන්න තියෙනවා. අදිසේවත් මේක අපිට කන්ට්‍රෝල් නැතුව හයි ස්පීඩ් ගියා නම් එහෙම කෙලින්ම අන්න අතන තමයි වාහනේ නවතින්නේ. මේ තියන්නේ ඔන්න ඕක තමයි බෝට්ටු පදින තැන. අර ට්‍රැක් එකේ අපිට කන්ට්‍රෝල් නැතුව වාහනේ ගියා නම් කෙලින්ම වාහනේ ගන්න වෙන්නේ කිමිදිලා. ඉතින් ඔහොම ට්‍රැක් තියෙන්නේ මේවා. දැන් කොහෙද කියලා කියන්නේ නැහැ. ඉතින් ඔන්න අපි පදිනවා. මෙතනින් අපි ගමු වාහනේ ගන්නට. මේවා තමයි RC ක්‍රෝලින් කියන්නේ හෙන පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න ඕන තැන් මේවා. ඒ වාහනයක් ට්‍රැක් එකක් ගෙනිනවා වගේ තමයි. කෝඩ් රැප්ට් එක වාහනේ පහත වුණාට ඇදලා යනවා. යට චුට්ටක් වදිනවා සමහර තැන්වල මේක පොඩක් පහතයි. ඒ වුණාට ඉතින් යථා වගේ යනවා. ඔන්න LC80 ගේනවා කන්දනක් ගන්න එක්ස්පීරියන්ස් ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නේ මේකේ. ඔන්න ඔය බබා වගේ යන්න ඕනේ වාහනේ පොතේ හැටියට නම් ඔන්න ඔහම නැගගෙන 4 wheel dip lock ඔක්කොම තියෙද්දි ඉතින් ඔන්න ඔය වගේ කඳු නගිනවා නිකන් ලස්සනට. ඔය පේනවනේ යන හැටි. නිකන් ලස්සනට දැන් මහා ලස්සනට වැනි යනවා සස්පෙන්ෂන් එකම හොඳට වැඩ කරනවා. ඉතින් මෙතන තව වීඩියෝස් කරනවා. මේක නම් කොල්ලොන්ව පිස්සු වට්ටන අයිටම් එකක්. මේ තියෙන්නේ Kawasaki Ninja S2R කියන බයික් එක. ඉතින් මේක ගෙදර සාලේ ඔයයින රූම් එකේ ලස්සනට තියන සුපිරි භාණ්ඩයක්. ඉතින් මේක ලස්සනට තියන විතරම නෙමෙයි මේකේ පොඩි වැඩ කැලි ටිකකුත් තියෙනවා. මේක ගන්න තියෙන කොහෙන්ද කිව්වොත් අපිට මේක AliExpress එකෙන් ගන්න පුළුවන් වෙනවා. මේකේ ප්‍රයිස් එක කිව්වොත් මේක රුපියල් 1000 ඉඳලා උඩට අපිට ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ බලනවා කෙල්ලෙක් නම් වාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නම් එයාට අනිවාර්යයෙන් මේක කරන් දෙන්න. මොකද කොල්ලෝ මේ වගේ ගැජට් වලට ගොඩක් කැමතියි. ඉතින් වාටත් මේකක් ගන්න ඕන නම් එහෙම මේක ගන්න පුළුවන් AliExpress link එක මම වීඩියෝ එකේ comment section එකේ උඩින්ම දාලා තියෙනවා.